ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා ඒ දැක්කේ මහනුවර තලාතුය ප්‍රදේශයේ තියෙන පර්චස් 10.5ක ඉඩමක්. ඉතින් අපි බලමු මේ ඉඩමට යන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ තලාතුය නගරය. මේ තලාතුය නගරයේ බස් නැවතුම්පොළ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ 2015 මම මේ මැප් එකෙන් ඔයාලට පෙන්වන්න හදන්නේ ඉඩමට යන විදිය. ඉතින් ඔයාලට ගොඩක් ලේසි මැප් එකෙන් යනකොට බලාගෙනම මොකද දුරකථන අමතුමක් දීලා අහන්න දෙයක් නැහැ කොහොමද ඉඩමට යන්නේ කියලා මේ වීඩියෝ එක බලලා ඔයාලට ඉඩම ගාවටම යන්න පුළුවන්. ඉතින් මම මේ Google Map එකෙන් තමයි ඉඩමට යන විදිය පෙන්වන්නේ. පරණ 2015 මැප් එකක් තමයි පෙන්වන්නේ. මේ තින්නේ පරණ වීඩියෝ එකක්. දැන් ඔයාලට තලාතුයට આવොත් බලන්න පුළුවන්. ඉතාමත් දියුණු වෙලා තියෙන්නේ මේ නගරේ. ලංකා බැංකුව, ඒ වගේම මහජන බැංකුව, පොලිසිය, රෝහල, එතකොට ප්‍රාදේශ සභාව, ඒ වැට ප්‍රාදේශ සභාවට තමයි මේ ඉඩම අයිති වෙන්නේ. මේ මන්සන්දියෙන් මේ උඩට ගියොත් මහරස්සනට යන්න තියෙන්නේ මොරගොල්ල පැත්තට. වමට ගියොත් ගුරුදෙනියට තමයි මේ පාර වැටෙන්නේ. ඉතින් මේ ගුරුදෙනිය පාර යනකොට ඉස්සරහට මේ AG ඔෆිස් එක පේන වලට බලා ගන්න පුළුවන්. ඒ වැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙතන දැන් නම් ප්‍රාදේශ සභාව තියෙන්නේ මෙතන මේ කාලේ හදන විදිය වහලා තියෙන තැන. ගොඩනැගිල්ල දැන් තෙමහල් ගොඩනැගිල්ලක් තියෙන්නේ ප්‍රාදේශ සභාව. ඒතර මේ දකුණු පැත්තෙන් තියෙන්නේ හේවැට මධ්‍ය මහා විද්‍යාලය. ඉතින් ඔයාලට ලේසි වෙන්න තමයි මම මේ මැප් එකෙන් පෙන්වන්නේ ඉඩමට යන විදිය. මේ පාර දිගේ යනකොට කිලෝමීටර් 1යි මීටර් 200ක් දුරින් තමයි ඉඩම පිහිටලා තියෙන්නේ. එතකොට මේ ගුරුදෙනිය පාර. මේ ගුරුදෙනිය පාරේ ටිකක් දුරට යනකොට රාජපක්ෂ බස් නැවතුම්පොළ කියලා ප්‍රසිද්ධ ස්ථානයක් තියෙනවා. වංගුවක් තියෙන ස්ථානයක්. එතනින් දකුණට හැරිලා තමයි මේ ඉඩමට යන්න තියෙන්නේ. අපි මේ ස්ථානෙට තමයි දැන් මේ පාර දිගේ යන්නේ. ඉතින් කෝල් කරලා කොහෙද තියෙන්නේ කියලා අහන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට තනියම උනත් ගිහිල්ලා මේ ඉඩම බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට නිරීක්ෂණය කරලා දුරකථන ඇමතුම දෙන්න මේ අපි දුරකථන අංකය දාලා තියෙනවා මේ ඉඩමේ හිමිකරුගේ 077 944 2693 මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. මෙන්න මේ ස්ථානයේ තමයි රාජපක්ෂ බස් නැවතුම්පොළ. මෙන්න මේ ඇතුළට තියෙන පාරෙන් තමයි අපි මේ ඉඩමට යන්න ඕනේ. මෙතනින් හැරිලා. ඉතින් මෙතනින් එහාට පාර අපිට පෙන්වන්නේ නැහැ මැප් එකෙන්. මම මේ Google Map එකේ උඩින් පාර යන විදිහ මම පෙන්වන්නම්. මේ තියෙන්නේ තලාතුය නගරය. ඔයාලට පේනවා තලාතුය නගරය දැන් ගොඩක් දියුණු වෙලා තියෙන්නේ. මන්තිරු දෙකකට පාර කාපට් කරලා තියෙන්නේ. ගොඩක් දියුණු වෙලා තියෙන්නේ මේ නගරය. මේ පේන්නේ තලාතුය මධ්‍ය මහා විද්‍යාලය. මේ නගරයෙන් මං කිව්වේ මෙතන මේ වම් පැත්තට යන පාරෙන් තමයි යන්න ඕනේ ගුරුදෙනිය පාර. තලාතුය ගුරුදෙනිය පාර. මේ තියෙන්නේ තලාතුය මධ්‍ය මහා විද්‍යාලය. මේ මධ්‍ය මහා විද්‍යාලයේ ගාව ඉඳලා කිලෝමීටර් 1යි මීටර් 200ක් දුරින් තමයි ඉඩම පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලා මුලදිම දැක්කා ඉඩමේ ඡායාරූප කිහිපයක්. ඉතින් අපි වීඩියෝ එකකට යන් අපි ඉඩමේ ඊට කලින් තමයි මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නේ. ඉඩමට යන පාර පෙන්නලාම යන්නේ කොහොඳයි කියලා හිතනවා. මොකද ඔයාලට එතකොට අදහසක් ගන්න පුළුවන් මේකේ දුර ප්‍රමාණයත් එක්ක. මෙන්න මේ රාජපක්ෂ බස් නැවතුම්පොළ තමයි දැන් මේ තියෙන්නේ. මෙතනින් දකුණට තමයි හැරෙන්න ඕනේ. මෙන්න මේ පාර දිගේ ඊට පස්සේ ගියාම වම් පැත්තට පාරක් තියෙනවා මෙතන. ඒ වම් පැත්තේ පාරට යන්න එපා. කෙලින්ම මේ පාර දිගේ ගියාපුවම තා චුට්ටක් මෙන්න මේ මෙතන ස්ථානේ මේ වම් පැත්තට යන්න එපා. ඊට පස්සේ තවත් පාරක් හම්බ වෙනවා වම් පැත්තට. ඒ පාර නෙමේ දකුණු පැත්තට හැරිලා මෙන්න මේ ස්ථානෙන් දකුණට හැරිලා තමයි මෙන්න මේ ස්ථානේ තමයි ඉඩම තියෙන්නේ. මේ රතු පාටින් පෙන්වන ස්ථානයේ තමයි ඉඩම තියෙන්නේ. මේ අතුරු පාරෙන් මේ රාජපක්ෂ බස් නැවතුම්පොළ ගාවින් ඇතුළට එනකොට වම් පැත්තට පාරවල් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් යන්න එපා. දකුණු පැත්තට හම්බෙන පළවෙනි පැත්තෙන් තමයි දාලා ඉඩම ගාවට එන්න ඕනේ. අපි බලමු ඉඩම ගාවට ගිහිල්ලා කොහොමද ඉඩම කියලා. අපි මුලදී ඡායාරූප කීපයක් පෙන්නුවා. දැන් අපි වීඩියෝ එකක් අරගෙන පෙන්නනවා ඔයාලට ඉඩම කොහොමද තියෙන්නේ කියලා. ඉඩමේ සියලුම මායින් කණු ලකුණු කරලා තියෙන්නේ. තාර දාපු පාරක් තමයි තියෙන්නේ. පාරත් එක්කම තමයි මුණලා පාරට මුණලා මේ ඉඩම කියලා තියෙන්නේ.
ඔයාලට බලන්න පුළුවන් තව ඉඩමට ඇහැෙන තව නිවාස කීපයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් නවුත්. මේ තියෙන ඉඩම මායිම් කරලා තියෙන්නේ කණුවලින්. මෙතන එක මායිමක් මේක තමයි අනිත් මායිම. අපි ගිහිල්ලා බලමු ඉඩම ඇතුළට කොහොමද ඉඩම පිරලා තියෙන්නේ කියලා. ඉඩමට ප්‍රවේශ කරනකොටම ඔයාලට පේනවා කොස් ගහ. ඉතින් කොස් ගස් 4ක් තියෙනවා මේ ඉඩමේ. ඔයාලට උල්වා වුණත් හදාගන්න පුළුවන් නිවාසයක් හදනවා නම් මේ කොස් ගස් වලින් ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් ඉඩම යනකොටම පොඩ්ඩක් බෑවුම් සහිත වගේ තියෙන බෑවුමක් නෙමෙයි, ඉතාමත් සුළු බෑවුමක්. ඔයාලට පේනවා උඩ මේ වාහනේ බයිසිකලෙක නවත්තලා තියෙනවා. ඔයාලට විශේෂයෙන් ඔයාලට කියන්න ඕනේ මේ ඉඩමේ පහතින්ම මායිමේ පහතින්ම ඉතා අලංකාර දිය පාරක් යනවා. ඉතාමත් පිරිසිදු දිය පාරක්. බීමට පවා පුළුවන්. ඔයාලට නිවසක් හදනවා නම් නිවාසය තනා ගන්නට මේ වතුර පාරි ඉතාමත් වැදගත් වෙයි. ඒ වගේම ජල විදුලි දෙකම ඔයාලට ගන්නත් පුළුවන්. ඉතින් මේක තමයි ඉඩම. හරි අතරස් ඉඩමක්. ඉතාමත් නිරවුල් සින්නක් කර ඉඩමක්. ඉතින් ඔයාලට මේ ඉඩම හොඳයි කියලා හිතනවා නම් ඉඩමේ හිමිකරුගේ දුරකථන අංකය අපි දාලා තියෙනවා. දුරකථන අංකයට හැමතුමක් ලබා දීලා ඉඩම මිලදී ගන්න පුළුවන්. ඉතින් ඉඩම ලක්ෂ 20ක් තමයි කියන්නේ. පර්චේස් 10යි. 0.5ක් පමණ තියෙනවා. ලක්ෂ 20ක් තමයි ඉඩමට මිල කරලා තියෙන්නේ. ඉතින් ඉතාමත් සාධාරණ ගාණක්. මේ වගේ ඉඩමක් ගන්න බැහැ. මොකද ලස්සන දිය පාරක් යනවා. ඉතාමත් අලංකාරයි. ප්‍රයෝජනවත් මේ වගේ දිය පාරක් ආවින් ඉඩමක් ගන්නවා කියන එක කිසිම ස්වභාවික ආපදාවක් නැහැ. ඉතින් ඔයාලට ආවොත් බලා ගන්න පුළුවන් මේ ඉඩමේ තියෙන පිහිටීම. ඉතාමත් හොඳ ඉඩමක්. ඉතින් ඔයාලට මේ ඉඩම ගන්න අදහසක් තියෙනවා නම් දුරකථන ඇමතුමක් ලබා දීලා මිල සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි ඉඩම. ඉතින් මහනුවර ඉඳලා ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉඩමට එන විදිය. අපි දැන් මේ මැප් එකෙන් පෙන්වන්නේ තලාතුවේ මධ්‍ය මහාවිද්‍යාලේ ඉඳලා තියෙන දුර කිලෝමීටර් 1.1 මීටර් 200ක්. කිලෝමීටර් 1 මීටර් 200ක දුරින් තමයි ඉඩම පිරලා තියෙන්නේ තලාතුවේ මධ්‍ය මහාවිද්‍යාලය ගාව ඉඳලා. අපි බලමු අම්පිටිය නගරේ ඉඳලා කොහොමද මේ ඉඩමට තියෙන දුර කියලා. මේ තියෙන අම්පිටිය නගරේ ඉඳලා තියෙන දුර මේ පෙන්වන්නේ අම්පිටිය ගුරුදෙනිය පිච්චමල්වත්ත පාර හරහා එනකොට තියෙන දුර කිලෝමීටර් 6.4ක්. මිනිත්තු 19කින් ඉඩමට ළඟා වෙන්න පුළුවන්. මේ තද නිල් පාටින් පෙන්වන්නේ මේ පාර. ගුරුදෙනිය හරහා එනවනම්. එතකොට මේ දැන් තද නිල් පාටින් පෙන්වන්න ඔයාලට අම්පිටිය ප්‍රධාන පාරේ ඉඳලා තලාතුවේ ප්‍රධාන පාරෙන් එනවනම් තියෙන දුර කිලෝමීටර් 6.2කින් ඔයාලට ඉඩම ගාවට එන්න පුළුවන්. මිනිත්තු 17කින් එන්න පුළුවන්. අපි බලමු තවත් දුරට යනවා නම් කොහොමද මේ ඉඩමට දුර කියලා. මහාමායා විද්‍යාලය ගාව ඉඳලා මේ තද නිල් පාටින් පෙන්ලා තියෙන්නේ අම්පිටිය ප්‍රධාන පාරෙන් ඇවිල්ලා දඹේල ගුරුදෙනිය පිච්චමල්වත්ත හරහා ආයෙත් ගුරුදෙනියට ගිහිල්ලා තියෙන දුර කිලෝමීටර් 9.4ක් දුරින් තමයි තියෙන්නේ. ඒ පිච්චමල්වත්ත පාර හරහා එනවා නම් පිටියෙන් ඇවිල්ලා පිච්චමල්වත්තෙන් ගුරුදෙනියට ගිහිල්ලා ඒ ඉඩමට එනවා නම් කිලෝමීටර් 9.4. දැන් මේ තද නිල් පාටින් පෙන්වන්නේ අම්පිටිය ප්‍රධාන පාරෙන් එනවා නම් මහාමායා විද්‍යාලය ගාව ඉඳලා අම්පිටිය ප්‍රධාන පාරෙන් එනවා නම් කිලෝමීටර් 9.2ක් තමයි තියෙන්නේ.
එතකොට මහාමායා විද්‍යාලය ගාව ඉඳලා තැන්නකුඹුර හරහා එනවා නම් ඔයාලට කිලෝමීටර් 10.3ක් දුරින් තමයි ඉඩම පිහිටලා තියෙන්නේ. මිනිත්තු 28කින් එන්න පුළුවන්. ඉතින් ඊටමත් පහසුයි අම්පිටිය හරහා එනවා නම් මහාමායා විද්‍යාලයට අම්පිටිය හරහා එනවා නම් ගොඩක් ළඟයි. කිලෝමීටර් 9.2ක් දුරින් තමයි ඉඩම පිහිටලා තියෙන්නේ. මොකද පාර කාපට් මන්තිරු දෙකට පාර හදලා තියෙන්නේ. ඊටමත් කෙටි කාලයකින් ඔයාලට වාහනයක් උනත් එන්න පුළුවන් මිනිත්තු 20ක් 24ක් ඇතුළත. ඉතින් මේක තමයි ඉඩම. ඔයාලට ඉඩම හොඳයි කියලා හිතනවා නම් දුරකථන ඇමතුමක් ලබා දෙන්න මිල ලක්ෂ 20යි. හරි. එහෙනම් අපි නැවතත් මෙවැනිම වීඩියෝ එකක් අරගෙන ඉදිරියේදී හමු වෙනවා. සියලු දෙනාටම ස්තුතියි.